Well, my dear students, whether you are following a PT course, whether you are doing IELTS or English diploma course, මේ තුනේ කෝක කරා ඔයාලට වැදගත් වෙන කොටසක් තමයි අද කියලා දෙන්න යන්නේ. ඒ තමයි English proverbs. English proverbs ඒ කියන්නේ ඉංග්‍රීසි සාම්ප්‍රදායික කියමන්. මෙන්න මේ පළවෙනි කියමන දන්නවද කියලා බලන්න. A little leak will sink a great ship. A little leak will sink a great ship. ඉතා කුඩා අඩුපාඩුවක් පුද්ගලයෙක් විනාශ කරන්න පුළුවන්. ඒ වගේ මොකද්ද? ඉතා කුඩා හිදසක්, ඉතා කුඩා සිදුරක් විශාල නෞකාවක් මුහුදුබත් කරන්න පුළුවන්. අන්න ඒ කියමන ඔයාලට ෂෙයා කරගන්න පුළුවන් ඔයාගේ යාළුවෙක් එක්ක. ඊටාම වටිනා කියමන. මෙන්න මේ දෙවෙනි කියමන බලන්න. Empty vessels make more sound. Empty vessels make more sound. His භාජන, his color වැඩිපුර ශබ්ද දානවා. ඒ කියන්නේ his මිනිසුන් තමයි වැඩිපුර ශබ්ද දාන්නේ. බර තියන අය, ගැඹුරක් තියන අය නෙමෙයි. Empty vessels make more sound. His මිනිස්සු තමයි බොරුවට කෑ ගහන්නේ කියන මෙන්න මේ ලස්සන කියමන. ඔයාලට එදිනදා කතාවේදී පාවිච්චි කරන්න පුළුවන්. මෙන්න මේ තුන්වෙනි එක බලන්න. right. අපි මෙන්න මෙහෙම කියනවා. අපි අපේ යාළුවෙක්ට කියනවා Rome wasn't. අපි අපේ යාළුවෙක්ට කියනවා Rome wasn't built in a single day. අපි කියනවා man, Rome wasn't built in a single day. යාළුවා, මිත්‍රයා, මා මිත්‍රය රෝමේ හැදුන එක් දිනයකින් නෙමෙයි. ඒක නිසා keep going or continuously do your business. නොනවත්වාම ඔබේ ව්‍යාපාරය කරගෙන යන්න. You will reach your target. ඔයා ඔබේ අරමුණට ළඟා වේවි. අන්න ඒ වගේ ලස්සනට කතා කරා. ලස්සනට ඉංග්‍රීසි ඉගෙන ගන්න. මෙන්න මේ අවසාන අවස්ථාව බලන්නකො. අපි කියනවා මෙන්න මෙහෙම. Road of 1,000 miles. A road of 1,000 miles begins with one step. A road of 1,000 miles. සැතපුම් දහස් ගානක ගමනක් පටන් ගන්න. A road of 1,000 miles begins with one step. පටන් ගන්න පළමු පියවරෙන්. සැතපුම් දහස් ගානක් දුර ගමනක් පටන් ගන්න ඉතාම හොඳ පළමු පියවරකි. ඔබේ යාළුවා යමක් පටන් ගන්න යනවා. Your friend is going to start up a new course. Your friend is going to start up a new business. You can say, my dear friend, a road of 1,000 mile begins with one step. So go ahead. ඔයාලට කියන්න පුළුවන් මා මිත්‍රයා සැතපුම් දහස් ගානක දුර ගමනක් පටන් ගන්න එක ඊටාම හොඳ සාර්ථක පියවරකි. මෙන්න මේ විදිහට ඉංග්‍රීසි කතා කරන්න, චතුරව කතා කරන්න, වතුර වගේ ඉංග්‍රීසි කතා කරන්න join වෙන්න අපේ PT class එකට, නැත්නම් අපේ IELTS class එකට, නැත්නම් අපේ spoken English class එකට. Right now, share these videos, follow these videos, learn good English.